මේක නැත්තම් අපි හොඳ පණ ගිහිල්ලා. ඒකට හේතුව තමයි මගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බීච් එකේ අමතක කරා කියන්න ගියේ ටික. Happy birthday to me. Welcome back to my YouTube channel. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මම හිතුවා YouTube එකට vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ vlog එකට හේතුව තමයි මගේ birthday එක එනවා. ඉතින් හැම අවුරුද්දේම මම මගේ birthday එකට මොකක් හරි ස්පෙෂල් දෙයක් කරනවා. හැබැයි මට ගිය අවුරුද්දේ මගේ birthday එකට හැම මොකුත් ස්පෙෂල් දෙයක් කරන්න බැරි වුණා. මම birthday එක celebrate කරා. නමුත් මට vlog එකක් විදිහට ඒක අරන් ඉන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ මගේ birthday එක මම celebrate කරන විදිහ vlog එකකින් ඔයාලට අරන් එන්න. ඉතින් මම හැම අවුරුද්දේම මගේ බර්ත්ඩේ එක මතක තියෙන විදිහ මොකක් හරි ස්පෙෂල් දෙයක් කරනවා. ඉතින් මම subscribe කරලා ඉන්න අය එක දන්නවා. ඉතින් මේ අවුරුද්දෙත් එහෙම මගේ මේ අවුරුද්දේ උපන්දිනේ මතක තියාගන්න ideas ගොඩක් මගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒවට හරියන්න දේවල් ටිකක් මට ගන්න ඕනි. මම දැන් පළවෙනියටම ඒ ටික ගන්න තමයි යන්නේ. එහෙනම් මාත් එක්ක vlog එක ඉවරන එක ගිමු හොඳේ. යමු. ඊළඟ ඒ ටික අරගෙන ඉමු මුලින්ම. මෙහෙට දැන් රස්නේ කාලේ නිසා එළිය මාරම රස්නේ. ඒත් දැන් ඉර බහින්න කිට්ටු වෙලා තියෙන්නේ. මම ඉතින් මේ එළියට වෙලා ඉන්නේ අපේ වන්දිය එනකන් ටවුන් එකට යන්න. හරි. වන්දියත් අරගෙන අපේ අක්කා ආවා. ඇත්තටම මේ බයික් එක තිබ්බ නැත්තම් පයින් බඩ ගාලම එපා වෙනවා. මේක නැත්තම් අපි හොඳ පණ ගිහිල්ලා. ඕකේ අපි දැන් ඉන්නේ අපි නිතරම ග්‍රොසරි කරන ප්ලේස් එකේ. ටවුන් එකේ ග්‍රොසරි කරන්න කොච්චර ප්ලේසස් තිබ්බත් මේක තරම් හැමදේම තියෙන මාකට් එකක් මට නම් තාම හම්බෙලා නැහැ. පේනවනේ ඉතින් මේකේ ඕන දෙයක් තියෙනවා. මායකී පොඩ්ඩක් මේක ඇතුලේ ඇවිදලා ගෙදරටත් ඕන කරන බඩු ටිකක් අරගන්න. පස්සේ තමයි මම ආවේ මගේ මෙමෝරියල් බර්ත්ඩේ එකට ඕන කරන දේවල් ටික අරගන්න. දේවල් කිව්වට ඉතින් එහෙම මහ ගොඩක් ගන්න තිබ්බේ නැහැ. මට ඕන වුණා චිත්‍ර අඳින කැන්වස් එකක්. ඉතින් හොයලා මට ඕන කරන කැන්වස් එක අන්තිමට හම්බුණා. ඒ අස්සෙන් අපේ අක්කා අලුත් වැඩක් පටන් ගන්න හදන. එයා ඒකට ඕන කරන බඩු තමයි මේ ගන්නෙ. ඉතින් ඩුබායි ඉන්න ඔයාලට දැන් very first time silver tub cake ගන්න පුළුවන්. වැඩි විස්තර වලට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. පස්සේ අපි ගෙදරටත් ඕන කරන දේවල් අරගත්තා. මේ මාකට් එකේ ගණන් එහෙමත් ෂේප්. සමහරක් දවසට ඔෆර්ස් එහෙමත් දානවා. අක්කා එළවලු ගන්න අතරේ මට චූටි යාළුවෙකුත් හම්බුණා. මෙයා නම් හරි කෝලමක්. ඉතින් මං කැම් එක මෙයාගේ පැත්තට හරවගෙන ඉඳි මෙයා hina වෙනවා තේරෙනවා වගේ. හරිම කියවට. ඒකනේ මම මුලදීම කිව්වේ මේ මාකට් එකේ හැමදේම තියෙනවා. මාළු මස් නම් ඒවා, ඇඳුම් පැළඳුම්, ෂූස්, එකී නොකී මේකී දේවල් ඔක්කොම ටික තියෙනවා. So මේ ඉන්නේ කණ්ණාඩියක් පේන්න බැරි මම. කැන්වස් එක මම අතේම තියාගත්තා. මොකද නැත්තම් අනිත් බඩුත් එක්ක මේක දාලා මේක පොඩි වුණොත් එහෙම මට මගේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. හරි. මේ තියෙන්නේ අපි ඇවිදලා ගත්ත දේවල් ටික. ඉතින් ඒවත් බිල් කරගෙන අපි ග්‍රීන්ලෑන්ඩ් එකෙන් එළියට ආවා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් සෙකන්ඩ් ඩේ එකෙන් හම්බෙමු. ඔහොමම ඉන්න ඕනි හොඳේ. හෙලෝ. මම අද බීච් එක පැත්තට යන්න ලෑස්ති වෙන්නේ. මගේ වැඩේ කරගන්න ප්ලේස් එකක් හොයද්දී මගේ ඔළුවට මුලින්ම ආවේ බීච් එක. ඉතින් මම ඕන කරන ඔක්කොම දේවල් ටික මෙන්න මේ බෑග් එකට දාගත්තා. මේ බෑග් එක මම ෆස්ට් ටයිම් යූස් කරන්න ගත්තේ අද. මේ බෑග් එක මට ගිෆ්ට් එකකට හම්බුන එකක්. හරිම කියවුට්. කොහොමද මගේ ඇඳුම? මම මේ ටී-ෂර්ට් එකට හරිම ආසයි. මේක මම දැක්ක ගමන් අරගත්තේ මේ vlog එකටම අදිනවා කියලා හිතාගෙන. ලස්සනට තියෙනවානේ. ඕකේ යමු එහෙනම් මාත් එක්ක ලාමේ එකට. ලාමේ කියන්නේ මෙහි තියෙන හරි ලස්සන බීච් එකක්. වාසනාව මොකක්ද කියන්නේ මට ලංකාවේ බීච් එකට යන්න විනාඩි 10යි. මෙහෙදිත් එහෙමයි. ඒකනම් හෙනම ෂොක්. මොකද හිතුන ගමන් බීච් එක පැත්තට ගිහින් එන්න පුළුවන් නේ. මොනා කරන්නත් කලින් කාලා බීලා ඉන්න ඕනේ නිසා අපි මෙතනින් කන්න මොන හරි ගන්නත් එක්කම නැවතුණා. ඕඩර් එක රෙඩි කරනකන් ඉතින් මම කැෆේ එකේ ලස්සන බැලුවා. මේ කැෆේ එකේ උඩ හදලා තිබ්බ ඉන්ටීරියර් එක නම් හරිම ලස්සනයි. මම මේ කැෆේ
කැෆේ එකට ඇවිත් තියෙනවා කලින්. මේකෙන් අයිස් කොෆී එකක් අරගෙන මම බිව්වා. හැබැයි ඒක වැඩි රස උනේ නෑ. දාපු ඕඩර් එක කොහොම වෙයිද දන්නේ නෑ. කාලම්ම තමයි බලන්න වෙන්නේ. ඕකේ. We are here now. ඉතින් මේ බීච් එක ෆොටෝස් ගන්න නම් හරිම ලස්සනයි. පේනවනේ. තව ඇතුළට වෙන්න ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඩුබයි ජුමේරා කිට්ටුවේ ඉන්න අය නම් මේ බීච් එක ගැන හොඳට දන්නවා. නොදන්න අය ඇවිත් බලන්න ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අපි ඉතින් මුලින්ම පොඩ්ඩක් වාඩි වෙලා රෙස්ට් කරා. එළිය මාරම රස්නේ. බයික් එකේ ආව වුණාට මටයි අක්කටයි නම් පොඩි මහන්සියක් දැනෙලා තිබුණේ. ඉතින් අපි දෙන්නම ටිකක් රිලැක්ස් වුණා. මේක නම් මාරු සන් බෙඩ් එකක්. රස්නේ දැනුනේ නැත්තම් මේ මොමන්ට් එක නම් සුපිරි. හරි දැන් එහෙනම් අපි මේ ආව වැඩේ කරමුකෝ. මං කිව්වනේ මට ඕනුනා කියලා මගේ මේ අවුරුද්දේ බර්ත්ඩේ එක මතක තියාගන්න විදිහේ දෙයක් කරන්න. ඉතින් ඒකට හොඳම දේ හෑන්ඩ් ක්‍රාෆ්ට් එකක් හදාගන්න එක කියලා මට හිතුණා. මොකද ඒක හැමදාම පේනමානේ තියාගන්නත් පුළුවන්නේ. ඉතින් මම මේ ක්‍රාෆ්ට් එක දැක්කා TikTok එකේ කපල් එකක් කරලා තියෙනවා. අපිට කොහෙද මාළු අපි යන්නේ නෑනේ මුහුද කියලා වගේ මම ඉතින් මේ ක්‍රාෆ්ට් එක කරගන්න ආවේ තනියම කිව්වට ඉතින් තනියමත් නෙවෙයි යක්කිත් ඉන්නවා. එයා ඉතින් සයිඩ් එකට වෙලා සින්දුවක් අහන් චිල් එකේ ඉන්න වෙලාවේ මම මගේ වැඩේ කරන්න පටන් ගත්තා. මම මගේ අත තමයි මෙන්න මේ කැන්වස් එකට දාගෙන තියාගන්න හදන්නේ. ටිකක් පිස්සු වගේනේ. මට නම් එහෙම හිතෙන්නේ නෑ. මොකද මේවා තමයි අනේ මතක කියන්නේ. ගෙවෙන හැම තප්පරයක්ම එකතු වෙන්නේ අතීතයට. ආයේ මිනිත්තුව ඒ මොමන්ට් එක එන්නේ නෑ. ඉතින් මට නම් ඕනි හැම මොහොතක්ම චෙරිෂ් කරන්න. ගොඩක් අය තමන්ගේ උපන්දිනය දවසට සතුටු වෙන්නේ නැහැ. අනේ තව අවුරුද්දක් වයසට ගියානේ, තව අවුරුද්දකින් මම වැඩිමල් වුණානේ කිය දුක් වෙනවා තමයි මට ඇහිලා තියෙන්නේ. ඒත් 3rd of July කියන්නේ මට නම් අවුරුද්දේ තියෙන හොඳම සහ මම ආසම දවස. මොකද එදාට හැමෝම මට විශ්වාස සෙවනවා, මගේ ෆොටෝස් ෂෙයා කරනවා, ඒ වගේම මට තෑගි හම්බෙනවා. අනේ මම හරිම ආසයි ඒකට. ඉතින් මම මගේ ගැලරි එක සහ මගේ ඔළුව ලස්සන මතක වලින් පුරාන් ඉන්නේ. ඒවා මතක් කරද්දී මට දැනෙන්නේ හරිම සතුටක්. ඔන්න ඉතින් මම්මගේ අත පුරාවටම ගම් ගාගත්තා. දැන් මෙන්න මෙහෙම අත ලස්සනට කැන්වස් එකට වදින්න තියන්න ඕනි. මම ඉතින් අත හොඳට වදින්නත් එක්ක ඇඟිලි ටික මෙන්න මෙහෙම තද කරා. ඕකේ. ඊට පස්සේ වැලි ටිකක් අරගෙන කැන්වස් එකට දාගත්තා. Wow, it was really awesome. අනේ ෆයිනල් ලුක් එක හරිම ලස්සනට ආවා. ෂෝක්. මට මාරම හැපි. පස්සේ මම කැන්වස් එක යටින්ම මගේ බර්ත් ඩේට් එකත් ගම් වලින් ලියලා ඒකටත් වැලි දැම්මා. ඒකත් හරිම ලස්සනට ආවා. මං ටිකක් බයේ හිටියේ මේක හොඳට එන්නේ නැති වෙයි කියලා. ඒත් මං හිතුවටත් වඩා හොඳට ආවා. පස්සේ ඉතින් ගම් ගෑවුන අතත් සෝදගෙන අපි ඕඩර් කරපු කෑම එක කන්න ගත්තා. මම කිව්වා වගේම ඒකේ ලොකු රසක් තිබ්බේ නැහැ. ඒකෙන් ගත්ත අයිස් කෝපි එකත් එහෙමයි, මෙන්න මේ ෂවර්මා එකත් එහෙමයි. ආයෙ නම් ඒ කැෆේ එකට යන්නේ නැහැ. ඉතින් රස නැති වුණත් ඔක්කොම ටික මම කෑවා. මොකද කෑම අපතේ යවන්න හොඳ නැති නිසා. හේයි කොහොමද ඉතින් මගේ හෑන්ඩ් ක්‍රාෆ්ට් එකේ ෆයිනල් ලුක් එක? මට නම් හරිම ලස්සන. කොහොමත් මේ වගේ ජිංගිරි බිංගිරි වැඩ කරන්න මම හරි ආසයි. ඉතින් හදපු ක්‍රාෆ්ට් එකත් ලස්සනට ආව සතුටෙන්ම මමත් ඊළඟට පොඩ්ඩක් බීච් එක දිහා බලාගෙන ඉඳලා චිල් වුණා. පස්සේ මම යක්කයි දෙන්නම ගෙදර එන්න ආවා. රස්නේ නිසා ගොඩක් වෙලා අපිට බීච් එකේ ඉන්න හම්බුනේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම බීච් එකේ මගේ මේ පාර බර්ත්ඩේ එක අමතක නොවන විදිහට පුංචියට මතක තියාගන්න දෙයක් කරේ. ඉතින් මට හරිම හැපි ඒක. හරිම ලස්සනට ආවා. දැන් මට මේක මගේ වෝල් එකේ ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තව ගොඩාක් vlogs එක අපි ආයෙ හම්බෙමු. මට ටිකක් මහන්සි මොකද අවුව වැඩි සෑහෙන්න. මේ ආයෙ හම්බෙමු. බයි බයි. ඉතින් ගෙදර ඇවිත් මෙන්න මෙහෙම මං හදපු ක්‍රාෆ්ට් එක මගේ වෝල් එකෙන් එල්ලුවා. Wow, everything is cool, super. Never mind.